දැන් මෙතන තියෙන්නේ ගොයන් කපලා ඉවත් කරපු මාසයක් විතර පරණ මැඩුවක්. අපි කමත් භාෂාවෙන් කියන්නේ පිදුරු වලට මැඩුවන් කියලා. මේ විදියට පිදුරු මිටක් අරගෙන අතින් පොඩි කළාට පස්සේ ඒව කැඩෙන සයිස් එකේ නම් අපිට පුළුවන් මේ මැඩුවන් අපේ පොල් ගස් වලට යොදන්න. අපි බලමු මේ පොල් ගස් වලට යොදන ආකාරය කොහොමද කියලා. දැන් මෙතන තියෙන්නේ ඒ කමතෙන් මං ගෙන ආපු විදුරු මිටියක්. දැන් ඔයාලට පේනවා ඇති මං ගෙනාව පිදුරු මිටිය මගේ තියෙන පොල් ශාකයට මම යොදාගෙන තියෙන ආකාරය. මේ වගේ පොල් ශාකයකට පිදුරු කිලෝ 25ක්වත් අපි යොදා ගන්න ඕනි. පොල් ශාකයේ කඳට ලං වෙන්න මේ විදියට පිදුරු යෙදුවට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ අවුරුදු 2ක් විතර වයස උඩින් වැඩුණු පොල් ශාකයක්. ලොකු පොල් ගස් වල කඳ ගාවට පිදුරු ලං කළාට අපි මේ වගේ පොඩි ශාකවල මුල ගාවට කොයිලයකවත් පිදුරු අපි මුල ගාවට ලං කරන්නේ නැහැ. අඩි 1.5 2ක් ඈතින් තමයි මේ විදියට රවුමට අපි පිදුරු ටික යොදාගන්නේ. රසායනික පොර භාවිතා කරන්නේ නැතුව මාස 6න් 6ට ගොයන් කැපෙනකොට අපිට පුළුවන් නම් මේ විදියට පිදුරු ගෙනල්ලා අපේ පොල් ශාක වලට යොදා ගන්න. අපේ පොල් ශාක ඉක්මනින් අපිට ඵලදාව ලබා ගන්න පුළුවන් වගේම ඊටම නිරෝගීව අපේ පොල් ශාක වර්ධනය වෙනවා. දැන් ඔයාලට පේන මෙතන තියෙන පොල් ශාකය තාමත් මාස 9ක් වගේ තමයි වයස තියෙන්නේ. දැන් මේ ශාකයටත් මම එකතු කරගෙන තියෙනවා පිදුරු. මෙතනත් බලන්න මෙතනත් මම පිදුරු එකතු කරගෙන තියෙන්නේ රවුමට වෙන්න. රසායනික පොර භාවිතා කරන්නේ නැතුව මේ වගේ
විදුරු භාවිතා කරලා අපේ පොල් වගාව ඉතාමත් සාර්ථකව අපිට පවත්වාගෙන යන්න හැකියාව තියෙනවා. අද මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට notification එකක් විදියට ඔයාලගේ ෆෝන් එකකටම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඔත් වීඩියෝ එක හම්බ වෙමු. බොහොම ස්තුතියි වීඩියෝ එක ලැබුවාට.